ඉතින් guys කිව්වා වගේම මම YouTube channel එක ගන්න දෙවෙනි වීඩියෝ එක. ඒ කියන්නේ මම ගෙදරින් පයින් වීඩියෝ එක ගෙනාවා. ඉතින් බලන්න මේ වීඩියෝ හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න. ඔයාලා යාළුවන්ට බලන්න share කරන්න. ඒක තමයි කිව්වේ. හරිද? ඉතින් යන් අද වීඩියෝ එක. මම ගියා ඊට පස්සේ මම ඉස්සෙල්ලා උඩ තට්ටුවේ ගියේ නෑනේ. බහ තට්ටුවේ නහුනේ. ඉතින් මම හොල්මනේ ඉඳලා යාතල් නොගා මම කොහොම හරි පයින් try කරා. කොහොම හරි මම පැන්නා. හැබැයි ඕකේ ඔයාලට පේනවා ඇති මම බින්දියක් ඇතුලේ යනවා. මේ තව ටිකේ බින්දියක් ඇතුලේ යද්දී අපිට වුණ වෙනවා කීයදා. අර අපිට මට ඉස්සෙල්ලාම හම්බුනේ ඉස්සෙල්ලාම එපිසෝඩ් එකේ දැන් එපිසෝඩ් එකේ හම්බුනේ තැන් දෙක. ඒ තැන් දෙකේ ඔයාලා බලන්න ඒ කීයට හම්බෙයි. ඒ කීයට හම්බුනට පස්සේ අර මම ගියේ දැන් දොරේ ඒ දොරෙන් ඇතුළට යද්දී තියෙනවා නිකන් වහපු තැන. ඒ වහපු තැන කපන්න තමයි ඒ කීය තෝරන්නේ. එදිනින් ගියන් පස්සේ ඒ බුට්ලෙන් යන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. ඒ පහළ තට්ටුවේ අර ඉස්සෙල්ලා හොල්මන්නට මාව හොවෙච්ච තැනටයි නැත්තම් ගේමේ පටන් ගත්ත තැනට. ඔය දැන් දෙයෙන් කොතෙන්ද ගියත් අපිට ඇස් පාවිච්චි කරන්න වෙනවා. මොකද හොල්මන ඉන්නේ කොතනද කියලා අපිට හොයාගන්න බෑ. හොල්මන කියන්න ඕනේ අක්කේමු අක්කෙන් කොහෙද කියලා අපිට හොයන්න බෑ. ඉතින් කොහොම හරි ඔයාලා ඔය කීයටයි තව බෑග් 20කුයි හොයාගන්න. ඒවා හොයාගත්තොත් විතරයි ඔයාලා එළියට පැන ගන්න පුළුවන්. තව ඇසුත් උනා. අයිස් කියන්නේ ඇස් කියන්නේ හොල්මනගේ ඇස් දෙක. හොල්මන එපා අක්කගේ ඇස් දෙක. හරිද? ඉතින් මේක මම යාළුවෝ ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා. ඒ ෂෝට් වීඩියෝස් බලන කට්ටියන් දැකලා ඇති කමෙන්ට් බොක්ස් ඒවා තියෙනවා. බලන්න මේ ඔච්චර පුරුසාරන්ද දෙව්වට කවුරුත් ඔහොම එකක් දාලා නැහැ. ඉතින් මම ඔබ හිතාගෙන තමයි නිකන් දැම්මේ. ඉතින් කොහොම හරි YouTube වීඩියෝ දාන්න හිතුවේ ඉස්සරහට හොඳ වැඩක් කරන්න. ඔයාලට පුළුවන් නම් මට challenge වීඩියෝ එකක් කරන්න. challenge එකක් කරන්න help එකක් දෙන්න. ඉතින් අද වීඩියෝ එකත් හොඳයි නම් comment එකක් දාන්න යන්න. ඒක විතරට තව ඕකේ තියෙනවා හෙනට release වෙලා නැති ඒවා. ඒක release වෙච්ච එකක් ආපුවම මම ඔයාලට වීඩියෝ එකක් දාන්න. හරිද? ඉතින් ඔතන ආවේ පස්සෙන් එළවන හොල්මනකින් අපි බේරෙන්න බෑ. මෙතන හැංගෙන්න පොට් හෙන්න තියෙනවා guys. හරිද? අපිට හොන්නව බග් කරන්නත් පුළුවන්. මම ඔයාලට බග් වීඩියෝ එකක් ගේන්න බලන්නම්. ඒ මට බැරි වෙයි. අපේ ගෙදර චූටි ආපදාවකට මුණ දෙලා තියෙනවා. ඒක හින්දා ටිකක් සබ් දෙනවා. මම ටිකක් කැහැට යනවා guys. නැත්තම් ඔයාලා මේ සබ්දෙත් එක්ක මට වීඩියෝ එක කරන්න වෙන්නේ නැහැ. ඉතින් මේක කරද්දී ඕකේ ඉන්නවා නාගේ ආච්චියයි. ඒ ආච්චිය අපේ පස්සෙන් ඉන්නවා. සිද්ධි උඩක් වෙනවා. ඔකේ තේරෙන්නේ. ඉතින් මේක ප්ලේ කරන්නදී හොඳට බලාගෙන ප්ලේ කරන්න. නැත්නම් ඔයාලව ඉක්මනට මහ වෙනවා. ඒතකොට ඉන්නේ දෙන්නේ. එක්කෙනෙක් නෙමෙයි එක්කෙනෙක් හින්දානේ අපි ඔච්චර ගේමක් ගහන්නේ. දෙන්නේ දෙකේ ඔච්චර ගේමක් ගන්න බෑ ඉක්මනටම හොයනවා. එහෙනම් ගොඩක් ඕකේ ගේමක් ගහන්න විදිහක් නෑ. ඕකේ අපි හිතන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳයිද? කට්ටිය එකතු වෙන්න එන්න මල්ලි එකතු වෙලා මේක නෙමෙයි ඇත්තටම මේ කියන්නේ ඔයාලට බැරි මාල් challenge එකක් කරන්න මොකොත් රික්වෙස්ට් එකක් දාන්න. මට challenge වීඩියෝ එකක් කරන්න නැතුව ඉන්නව බෑ. එහෙනම් ඉස්සරහදී හම්බ වෙමු. බයි.